මතකේ අමතක වෙනවා කියන්නේ අපිට සාමාන්‍ය දෙයක්. හැබැයි මේ ඉන්න ඇන්තනිට නම් හොඳටම මතකේ අමතක වෙනවා. ඔන්න බලන්නකො හෙල්මට් එකක් දාගෙන කාර් එකේ යන්නයි හදන්නේ. ඔයාලම බලන්න. මෙතනින් එහාට මතකේ අමතක වෙන ඇන්තනීට මොකද වෙන්නේ කියලා. හෙලෝ මේ මං අපේ තාත්තට ඔයා ගැන කිව්වා. තාත්තා කිව්වා ඔයාව හම්බ වෙන්න එන්න ඕනි කියලා. මට හිතෙන්නේ කැමතියි වගේ. පරක්කු වෙන්නේ නැතුව හෙට උදේ 10ට ලස්සනට ඇඳගෙන ෆ්‍රෙස්කෝ එකට එන්න ඕනි. හරිද? හෙලෝ හෙද මිනිස්සයෝ ඉන්නේ. දැන් බලනවා වෙලාව කීයද කියලා. 9:45. මං කිව්වා නේද උදේ 10 වෙනකොට තාත්තව හම්බ වෙන්න එන්න කියලා. අනේ මන් දන්නේ ඔයාගේ වැඩ නම් ඉක්මනට එන්නකෝ අනේ. මම මේ 10 දෙනවා. ෂි අමුතුකුණානේ. අම්මා යනවා. කොහෙ ගියත් කමන්නේ යන තැනක කාලා යන්න. වෙලා නෑනේ මට ඉක්මනට යන්න වෙනවා. උඹට ඕනිම කිව්ව හින්දානේ පුතේ චිකනුයි පරිප්පුයි හදලා තියෙන්නේ. චිකන්? කෝ බත් එක? අන්න බෙදලා වහලා තියලා තියෙනවා මේසේ. අම්මා බත් දෙක නම් සුපිරියා. පට්ට රොහයි. අම්මා අම්මා කොල්ලට දීලා තියෙන්නේ මෙහෙම අම්මා අම්මේ ඇයි අඬන්නේ පුතේ අර බලපං අර නැන්දම්මා ලේලිට ලැජ්ජ කරන හැටි. වැරද්ද තමයි මගේ කොල්ලයි කරේ බලෙන් මේටිලා අද්දක වනවන ඇවිල්ලා මේ බින්නට හැපුවේ. උඹගේ අත්තම්මත් පුතේ ඉස්සර ලැජ්ජ කරේ මට ඔහොමයි පුතේ. මොනවා කන්න දෙයිද කියලා දෙයියෝ තමයි දන්නේ. අර බලපං නැන්දම්මා කොටවන ලස්සන. උඹට කවදාද දවසක මගේ අගේ තේරෙන්නේ මම මැරුණ දවසට තමයි ඉතින්. ඇයි පුතේ අඬන්නේ? අම්මා විඳපු දුක මතක් වෙලාද අඬන්නේ? අඬන්න එපා මගේ පුතේ. ඒ මගුලක් නෙවෙයි මං කියලා දිනන්නේ බත් එකට හෝමිරිස් දාන්න එපා කියලා. ඒකක් කැවුනා. අමතක වුණානේ. හෙලෝ මේනකම බොරු කියන්න එපානේ. කෝ එනවනම් වාහනේ සද්දයක්වත් ඇහෙන්නේ නෑනේ. නෑ පැටියෝ මේ ඇහෙනවද ඔයාලට හුලන් සද්දේ? මේ වාහනේ එන ගම විනාඩි 5ක් දෙන්න මට ටක් ගාලා එන්න. මොනවද කරන්න යන්නේ? අපි ඇවිල්ලා ඉන්නේ. thank you. තාත්තට 10 මාට වැඩකට යන්නත් තියනවලු ඉක්මනට එන්න. හරි. මගලු තාත්තේ. අයියා හයරක් යන්න ඕනි. පුළුවන් ඉක්මනට එන්නකෝ අයියා. ලොකු හදිසියක්. හරි අයියා. හෙලෝ අයියා මල්ලි බා ඇවිල්ලා ඉන්නේ. මට විනාඩි 10ක් දෙනවද මං එන්නම්. අයියෝ මල්ලි මට එක්කන්ට යන්නලා තියෙන තව හැරෙක්කොත් තියෙනවා. නෑ මං දැන් එන්නම් අයියා. අම්ම එනවා. බයි. පුතේ කොහෙද කෑම කන්නේ නැතුව යන්නේ? දුව කෝ තවම පුලන්නේ නැද්ද? ඉන්නකෝ තාත්තා මං කෝලයක් අරගෙන බලන්න. හෙලෝ කොහෙද මිනිස්සු ඉන්නේ? මේ ශ්‍රීවිල් එකේ හුලම් බැස්සානේ. ඉන්න මං ටගලෙන්න ළඟ ඉන්නේ. ඉක්මනට එනවා මිනිස්සයෝ. නැත්නම් තාත්තා මගේ හුලම් බස්සයි. අයියා ටෙක්මන යන්නකෝ. දුව දැන් 11ට ළඟයි. මම වැඩ ගොඩාක් කියනවා.
චුට්ටක් ඉන්නකෝ තාත්තේ මං කෝල්ලයක් අරගෙන බලන්න. හම්ස දැන් නම් මගේ රතු කට්ට පන්නලා තියෙන්නේ. ඔයා මෙතනට එනවද? නැත්නම් අපි යන්නද? හරි හරි මේ පඩිපෙලෙන් එන ගමන් පොඩ්ඩකින් එන්නම්. කෝදුව ඇයි තාත්තේ? මචං තාත්තේ අරයා. ඒ ගලේ අඩෝ ජොන්ටියා මාමණ්ඩිව බලන්න මේක ඇවිල්ලා තියෙන විදිහ. අවුරුදු කීයකට පස්සෙද බං? ඒකනේ බං. මේ ඔබ දැන් මොනවද කරන්නේ? කැම්පස් ගිහිල්ලා ඩිග්‍රී එක කරලා මෙහෙ කම්පැනි එක අවුරුද්දක් වැඩ කරලා ඊට පස්සේ USA කම්පැනි එකේ CEO කෙනෙක් විදිහට ඉන්නවා. වාව් ඔබ මාර ඩයල් යන්නේ බං. එහෙම කියන්න නම් ආසයි තමයි. කොහෙද ඉතින් එක්සෑම් එක ෆේල් වෙලා තාම රස්සාක් හොයනවා බං. මට කියන්න බැරි වුණානේ බං. මේ මගේ වයිෆ්. හායි. මේ මගේ පුතා. හායි කොහෙන්ද කෑල්ලවයි මාමණ්ඩිවයි අමතකුණා කියහන්කෝ. මේ වගේ මිනිසෙකුට මගේ දුව දෙන්න මට පිස්සුවක් නෑ. එන්න යන්. අද ඉවරයි. මචන්ලා ලෝකෙම බලා ඉන්න අති දැවැන්තම පාපන්දු සැනකිලි FIFA World Cup 2026 පටන් අරගෙන තියෙන්නේ. Google එකට ගිහින් 1x කියලා සර්ච් කරලා අපේ ප්‍රවර්ධන කේතේ භාවිතා කරලා බෝනස් එකක් දිනා ගන්නවා. වගේම laptop, smartphones, game consoles වගේ වටිනම තෑගි දිනා ගන්නත් මෙතන අවස්ථාව තියෙනවා. ඒක මම බලා ගන්නම්කෝ. අර බලපන්කෝ පොලිස් කාරයා ෆෝන් එක කනේ ගහගෙන යනවා. එනවකෝ වීඩියෝ පාරක් දාගමු. අයියෝ ඉතින් අපිට මොකද බං? එනවකෝ අපි විතර කොමිටියන් නිකන් ඉන්නවද? නෑනේ. එනවකෝ එනවකෝ. ගන්නවකෝ. යන්. ඉක්මනට යන්. ඕහෝ නවතන්න. අදටම මාට්ටු වුණානේ. අතටම මාට්ටු. ෆෝන් එක කනේ ගහගෙන බයික් පදින බෑ කියලා නීතියක් තියෙනව නේද? කනටම මාට්ටු. ඔය වීඩියෝ කරගෙන නවත්තනවා. නෑ. අපි නම් අද මේක නවත්තන්නේ. අපි අද මේක රෙකෝඩ් කරලා සෝෂල් මීඩියා දානවාමයි. සෝෂියල් මීඩියා? සෝෂල් මීඩියා? තේරුන්නේ? Facebook, Insta, Twitter, Tinder, Viber, WhatsApp, Telegram, Kilogram. Letterboxd, Postbox, Cakebox, Signal, Clover, TikTok, Aratok, Maytok, WeChat, ShareChat, Snapchat, කෑල්ලගේ chat. කෑල්ලගේ chat? තමුන් සෙල්ලම් කරන්නේ පොලිසියත් එක්ක. මේක ක්‍රිකට්, ෆුට්බෝල්, වොලිබෝල්, බාස්කට්බෝල්, ටෙනිස් බෝල්, රබර් බෝල්, බැඩ්මින්ටන්, හොකි, රගර් කියලා හිතුවද? එතකොට ඔයාලා සෙල්ලම් කරාම හරිද? අපි සෙල්ලම් කරාම තමයි වැරදි. නීතිය නම් නීතිය. කොහෙන්ද එතකොට තමුන්ගේ හෙල්මට්? මම මේ හෙල්මට් දාගෙන ඉන්නේ. මේ කවුද මේ හෙල්මට් දැම්මේ නැහැ කිව්වේ? මේ බොරුවට කියනවා මේ අපි මම මේ හෙල්මට් එක දැම්මේ නැහැ කියලා. මට මේ හෙල්මට් එකකුත් තියෙනවා. ඊට පස්සේ බලන්න මේ මගේ මේ යාළුවත් හෙල්මට් එක දාගෙන ඉන්නේ. මේ බලන්න මේ එහෙම කතා කියන්න එපා. බලන්න මේ මහතුරු කියන කතා. අපි හෙල්මට් දාලා නැහැ කියලා බොරුවට කෑ ගහනවා මෙතන. එයාලගේ වැරදි වහගන්න අපිට එක බොරු කියනවා guys. හරි. අපි මේක කතා කරලා විසඳගමු. මොනවද කතා කරන්න තියෙන්නේ? ඕනම ප්‍රශ්නයක් කතා කරලා විසඳ ගන්න පුළුවන් නේ මල්ලි. කතා කරන්න දෙයක්. ඒක පහලට දාන්නකො පොඩ්ඩක්. මොනවද දැන් ඔය කියන්නේ? හරි මල්ලි ඒව වගේ දේවල් වෙනවයි. හෙලෝ. ඔබ කිව්වනේ පොයට බාර් වහල් කියලා කොහෙවත් බෝතලයක් ගන්න බෑ කියලා. මං දැන් බෝතලයක් ගත්තා යකෝ. වරෙන් ඉක්මනට අපේ කොල්ල සෙට් වෙන්න යන්නේ. අප්පට සිරි. ඔබ මාර ඩයල් යන්නේ බා. හරි ඉඳපන් මං එනවා. කතා කරලා විසඳගමුකෝ. මේක තියාගන්නකෝ. මේ මොකද? හරි. ඒක මම බලා ගන්නම්කෝ. මල්ලි සම්මාත්ය දැන් කල්ලි දුන්නානේ. ඊට ප්‍රශ්න හැමතියන් සෑමෝත මොකෝ කේස් එක? මේ මනුස්සයත් එක්ක ආපු එක මගේ බයිසිකලේ ඉස්සුවා. හෙලෝ. ඕ කියන්න සාජන් මහත්තයා. මිස් කොහෙද ඉන්නේ? මම මේ ඔතලාව හන්දිට ආවා පොඩි වැඩකට. අනේ මිස් මගේ බයිසිකලේ උස්සන් ආව සුදු කොල්ලෙක්. හෙල්මට් එක්කුත්. ඔය පාරෙන් එයි දැන්. මිස් අනේ පොඩ්ඩක් අල්ලගන්න. මං එන්නම් ඉක්මනට. එහෙමද සාජන් මහත්තයා? හරි මං අල්ලන්නම්. හරි. තමුස කවුද? ඔබ මොකද මෙතන කරන්නේ? සර් මේ මහත්තයා මේ බයිසිකලෙදි ෆෝන් එක කලින් ආවා. ඒක අපි වීඩියෝ කරා. තමුසට සාක්ෂි තියෙනවද? සාක්ෂි තියෙනවා සර්. යාළුවා ළඟ ඉන්න සර්. මං කෝලයක් ගන්නවා. යාළුවා. යාළුවා ගියා සර්. කොල්ලක් ගනින්. සර් ඕන් එකේ සල්ලි නෑනේ සර්. ඕන් එකේ සල්ලි නෑ. අරු බයික් එක ඉස්සුවා. එතකොට මේ බයික් එක ආගේ. ඒ මගේ සර්. කො ගන්නවා බණ්ඩ ලයිසන් ඉස්සුවා. ගනින්. ආ සර්.
මේකෙ දින පැලලා. මේකෙත් දින පැලලා. මාස 4ක් වෙනවා දින පැලලා. ඔබ අපේ උන් රෙකෝඩ් කරන්න. දැන් ඔබ හිනාවියන් හොඳට. හිනාවියන් හොඳට. ඉවන ඔබට හිනාවියන්. සර්කින් ගත්ත සල්ලි ටික මොන සල්ලිද? මං ගත්ත සල්ලි. මගේ මොන සල්ලි අනේ ගත්ත ජරාවක් නෑ. අමුසෙන් බඩ මේ අගාවක් දෙන්න යනවා. නගිනවා මේකට. ගන්න. දියන් ඕක. මේ පැත්තේ යන්න. කොහොමද? කියන මිස් තමුස නේද අපේ සාජන් මහත්තයාගේ බයිසිකලේ මොන පිස්සුවක්ද මේක අපේ බහිනා ඉවරගෙන යන්නන්න බෑ මේ ඕනම් මේ මං එන්න බහිනා තමුස බහිනා දැන් හරි මිස් ඒ වචන් මොකද බං බාර අර මේ වෙනදා වගේ දැන් නෑ නේ බං. මොකද බං ඇයි ඒ? මචං මේවනේ මගේ ඇතුලේ හිටියා බොහොම අහිංසක අවංක අසරණ මිනිස්සෙක්. මේකේ ඉන්නේ කාලා ඔක්කොම එකතු වෙලා ඌව තල්ලලා වෙලලා වාගලා තොපගල්ලා මරලා දැම්මා. දැන් මගේ ඇතුලේ ඉන්න එක එහෙම නෑ බං. ඌ එහෙම නෑ. තිම්බම් මට කියන්නේ වත් එහෙමනේ යකෝ. දැන් මේකනේ. වත්ත සුද්ධ කරගන්න තියෙනකොට අපි මතක් වෙනවා. නිදානයක් ආරන්න තියෙනකොට අපි මතක් වෙනවද? නෑ. උන්ගේ ගෙවල වල මොන හරි වැදගත් උත්සවයක් තියෙනකොට එතකොට මතක් වෙන්නේ නෑ අපි. හැබැයි ටොයිලට් වල කපා ගන්න, කුණු කානුවක් ඇද ගන්න. අපි මතක් වෙන්නේ එතකොට. ඒ මොකෝ බං කේස් එක මොකේද? BMW ගියා ටක් ගාලා ගනි මුස්පිතාලෙට ගිහින් දාන්න ඕනේ. අයියෝ බං මොනවාද වුනේ තෙල් ඉවරලාද කොද බං අයියෝ මොනා කරන්නේ හරි ඔහොමද බං මම තෙල් ටිකක් අරගෙන එන්න අම්මට සී අයියනේ අනේ මේ හයරක් යමු සෙට් එකට ඒ අර බලපංකෝ ඒ වීල් එකේම මේකව දාගෙන යන්න තිබනේ බං. බලපං මේ මුගේ BMW මොලේ පොඩ ඉඳපන් මම උට කෝල් එකක් ගන්න. මන්ඩ අමාරු බං කොල්ලට මූසලයා ඒ තියෙන්නේ බං ෆෝන් එක මේනේ අයියෝ බං හරවන්න අද මට අවසරකම් කතා කරන්න එපා. අද මන්ත්‍රී මීටින් එක තියෙනවා. ඔය තව ඩයිලොග් කියන්නේ යාගේ පිටිපස්සෙන් කියන හරි අයියා ආය හරවන්න අර බයික් පිටිපස්සෙන් යන්න අයියා ෆෝන් එක අයියා ෆෝන් එක චුට්ටක් දෙන්නකෝ කෝල් එකක් ගන්න අපේ අයියා ලොකු අයියද පොඩි අයියද දෙවෙනි අයියා යන්න නැද්ද? අයියා කතා කරනවා මම යන්න කවුද? අපේ අයියානේ අපේ ලොකු අයියා මේ? ඔව් ඔයාගේ ලොකු අයියා? ඔව් සුවද්ද? ඔව් අනේ මේ ලොකු අයියා? ඔව් ලොකු අයියානේ? ඇයි ඔයා හිනාවෙන්නේ? හිනා වෙන්න මේ මගේ හොඳම යාළුවා. එතකොට මේ කවුද හසිත ඔයා? හසිත තමුසේ මාව රැවට්ටුවා ඕයි. මං කිව්වනේ තමසි රෝකි ගේමක් ගහන්න කියලා තමසි තමයි විශ්වාස කරේ නැත්තේ අන්න අරගේ කලන්ද දාලා වැටුණා. යකෝ අරක වීල් එකේනේ අයියා ඉක්මනට වීල් එක ගන්නකෝ ඔබ බලයන් ගෙදර මං එන්නම්
අද මන්ත්ලි මීටින් එක හොඳට ගිහිල්ලා වගේනේ. යන් ගෙදරට CEO ට කියන්න. මාර සීන් එකනේ. ඉවරයිනේ යකෝ. හරි අයියා thank you එහෙනම්. එකෙක්වත් නැහැනේ. ඒ උඹලා කොහෙද බං ඉන්නේ? තෝ කොහෙද යකෝ ගියේ මෙච්චර වෙලා? තෙල් ගන්න මෙච්චර වෙලා යනවද? අන්න අරුට අමාරලා IC එකට දෙම්මා. වැඩේ ෆුල් සීරියස්. උඩ මොන හරි වුණොත් තෝතය වකියන්න ඕනේ. හරිද? අමතක වුණානේ. හෙලෝ පුතේ කොහෙද ඉන්නේ? අදත් මන්ත්ලි මීටින්ද? ඔන්න තරහා ගන්න එපා. කොහෙද ඉන්නේ කියන්නකෝ පුතේ. දැන් මම ඉන්න තැනද වැදගත් වෙන්නේ නැත්නම් මගෙන් වැඩක් කරගන්න එකද වැදගත් වෙන්නේ? අනේ ඒව නෙවෙයි මගේ පුතේ. මොකටද මේ ඔච්චර ජෑම් ගන්නෙ? පුතේ අම්මා මට බඩු ටිකක් ගේන්න කිව්වා පුතේ. ඔක්කොම බඩු ටික ගෙනාවා. විතර ගේන්න බැරි වුණා කියන්නකෝ පුතේ. ගෙදරට කට්ටිය වගේකුත් ඇවිල්ලා. අම්මා මගේ ඔළුව කට්ට හදනවා. අනේ පුළුවන් නම් මට විතර 10ක් අරන් වරෙන්මයි පුතේ. ගෙන්න. ආමා මට රස පොප්කෝන් තියෙනවද? ඔව් තියෙනවා. පෙල්සියේ. මුදලාලි. විතර කීයද? රුපියල් 60යි. මම මේ විතර 3 ගාන නෙවෙයි හැවේ. එයි අවුරුදු දෙකක් ඔය කොමාලින් දෙටියේ. අජරස පොප්කෝන් එක ආවද? කීයද මේක? රුපියල් 100යි. හෙලෝ පුතේ බිත්තර ටික ගත්තද? නෑ මේ එනකම. බිත්තර අමතක වුණානේ. මුදලාලි බිත්තර 10ක් දෙන්නකෝ. සඳු මේ ඔයාගේ පස්සෙන් කොල්ලෙක් ආව නේද? මොකක්ද ඒකට උනේ? අදත් ඒ කොල්ලාවනේ මගේ පස්සේ. මම ඒ කොල්ලට ගැහුවා. රටපටාස් ඩිෂ්. මොකද්ද ඔය කරේ? බිත්තර එක ගාන දන්නවද කීයද කියලා? ෂූ. මන් දන්නේ මට රුපියල් 600ක් දුන්නා නම් හරි. අනේ අපි ළඟ රුපියල් 100යි තියෙන්නේ. 100ක් තියාගෙන මම මොනවා කරන්නද? සෝරි අයියා. සෝරි පෙනේ මට ගෙදර ගිහිල්ලා. සෝරි. හෙලෝ ඔන්න අදට රුපියල් 100කින් පෙට්‍රෝල් වැඩි වෙනවලු. ඉක්මනට ගිහලා ගාගනි. හරි බං thank you. අඩා මගේ අතින් බිත්තර ටික කැඩුනේ. සල්ලි ඉල්ලන්නද මෙයාලා මෙතනදලා ඉන්නේ? මේ හරි මගේ ළඟ මේ 600ක් නෑ. ඕනනම් මේ 300ක් දෙන්න මේක තියාගන්න. මෙතන ඉක්මනට මාරුනා නම් හරි. මෝඩ ගෑනු ටික. 300න් බේරෙන්න. මේ ඩයල් එක ට්‍රැක්ද මන්දා. හෙලෝ පුතේ ඔබ තාම බිත්තර ටික හදනවද? ඔබේ අම්මා මැරෙන්න හදනවා. යකෝ මම මේ ගත්ත බිත්තර ටිකට 300ක් දුන්නේ. අඩෝ ඒ කැඩිච්ච බිත්තර ටික මගේ නේ. මේ ඔක්කොම මගේ අමතක වීම හින්දා තමයි. යන්න කට අරලා ඔබ ඔගොල්ලෝ පිටිපස්සට ගියා. අටුණානේ. ඇයි ෆෝන් එක කනේ ගහගෙන යන්න බෑ කියලා නීතියක් කියනවා නේද? ඇයි ෆෝන් එක කනේ ගහ ඒවාගේ මිනිස්සුන්ට මගේ දෝෂෙන්ට මට පිස්සුවක්ද? එතන නෑ. පිස්සුවක්. Facebook, Insta, Twitter මේ මාත්‍ය වයික් එකේදී මේ වීඩියෝ කරනවා සර් ෆෝන් එකේ. නෑ 1 2 3 විදුලි වැටෙන් අලි ඇවිදි. අම්මා